ආයුබෝවන් අද අපි විශේෂයෙන්ම අවසරයි මිහින්තලේ හාමුදුරුවනේ අනුර කුමාර ජනාධිපතිතුමනි ආයුබෝවන්. ගිය සතියේ කතා කරා අපි දහම් ගැට ගැන. ඉතින් දහම් ගැට එක මම හිතන්නේ සෑහෙන්න සමාජීය වශයෙන් කියන්නේ ජීවත් වෙන්න අපිට වැදගත් කරුණු රාශියක් කියවුන වැඩසටහනක් විදිහට ඒක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මම දන්නවා ඔයාලා දැනුම් පිපාසයෙන් ඉන්නේ නැත්තේ. මම දැන් ඔයාලගේ හිතට සතුටක් එන්නේ නැති අද වැඩසටහන මෙහෙම දකිද්දි තම තමන්ට දුක් කරදර ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ අත මිදිලා ධාර්මිකව කටයුතු කරන්න පුළුවන් වෙන විදිහ පොඩි අත්ැලක් නැත්තම් වැලක් වෙනවා ඒක හරියන්නේ මේ පිටුවහලක් වෙන්න පෙරේදා ගයක් බලන්න ගියා. ඉතින් ඒ ගෙදර තිබුණු දෝෂ ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයාලගේ නම් ගම් දාන්න බෑ කොහොමත්. මොකද පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕනේ නිසා. අපි ඒ ගෙදර මාතෘකාවලියෙන් ඉතින් අපි ඒකේ දෝෂ කතා කරන්න කලින් අපි මේ ප්ලෑන් එක මුලින් ඇඳගමු. මේක බැලුවාම උතුරු දිශාව මේ පැත්තට තියෙනවා. ඩයිනින් රූම් එක, කිචන්, টয়ලට්, කියන්නේ බාත්රූම්, එතන බාත්රූම් දෙකක් තියෙනවා. බෙඩ්රූම් දෙකක් තියෙනවා. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. ඊට පස්සේ මේක ලිවින් එක. මේක ඕපන් කෑල්ලකුත් තියෙනවා. ඒක මම වැඩිය දැම්මේ නැහැ. මොකද ඒක ඉච්චර ලොකුවට මේ අදාළ වෙන්නේ නැති හින්දා. මේක ප්‍රධානම ගැටලුවක් විදිහට අපි සඳහන් කරන්න පුළුවන්. ඊසාන කෙලිම බාත්රූම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හොඳම නෑ. ඊට පස්සේ නැගෙනහිරත් බාත්රූම් එකක් තියෙනවා. ඒකත් හොඳම නෑ. ගෙදරට සෞභාග්‍ය මුදල් කැන්දන පැත්තේ තමයි টয়ලට් එක තියෙන්නේ. ඒක හොඳම නෑ. ඊට පස්සේ නැගෙනහිර කියන්නේ ගෙදර වාස්තු විද්‍යාවට අනුව පිරිමියාගේ පැත්ත. ඒ පැත්තේ টয়ලට් එකක් තිබ්බම පිරිමියා টয়ලට් එකක් වගේ වෙනවා කියන්න බෑ. ඒත් මේ පිරිමියාට අපල කරදරකාරී තත්ත්වවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට පස්සේ ගිනි කොන මේ ගින්දර සම්බන්ධව. එහෙම තියෙන හින්දා ගිනි කොනත් හොඳ නෑ. එතකොට පෞල් ප්‍රශ්න කරදර වැඩි වෙනවා. ඊට පස්සේ දකුණ නම් ලොකු ගැටලුවක් නෑ මේකේ තියෙන විදිහට. නිරිතත් හොඳ නෑ. නිරිතේ තමයි රැඳෙන ස්ථානයක් සාමාන්‍ය එතනට බෙඩ්රූම් එකක් වගේ තමයි දාන්නේ. උනාට දැන් මෙතන ලිවින් එකක් තියෙන හින්දා ඒක තරම් සුබ නෑ කියලා තමයි අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ බස්නාහිරයි වයිමයි ඒ දෙක ලොකු ගැටලුවක් නෑ. ඉතින් මේකේ මම එයාලට ඒ ගැටලුව निराකරණය කරලා නැවත ප්ලෑන් එකක් ඇන්දා. අපි මේ ප්ලෑන් එකම මේකට පොඩ්ඩක් ආදේශ කරගෙන බලමු. තම දියුණු සූක්ෂම වස්තු විද්‍යානුකූල දේවල් උපයෝගී කරගෙන අහිතකර දේවල් අයින් කරගෙන සුබ විදියට සෞභාග්‍යමත්ව ජීවත් වෙන්න පුළුවන් විදියට වාස්තු හදලා දුන්නා. ඉතින් අපි මේ හදලා දුන්න විදිය ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මෙතන කිචන් එක දැන් ඊසාන ධනය කියන්නේ සෞභාග්‍ය ගලාගෙන යන දිශාවක්. ඉතින් මේ පැත්තේ টয়ලට් එකක් තියෙන එක ඊටාම අසුබ විදියට තමයි වාස්තු විද්‍යානුකූලව සලකන්නේ. ඉතින් අපි මේ টয়ලට් එක එතනින් අයින් කරා. කරලා හැබැයි කුස්සිය ලොකු වුණා. ඒක අවුලක් නැහැ. හැබැයි මෙහෙමයි. ඊසානට කුස්සියක් හොඳත් නැහැ. ඉතින් මෙතන අර ලොකු ගැටලුවක් කියන්නේ මේ මිදුලේ ඉඩක් තිබුණේ නැහැ එයාලට. මේ එහාට මෙහාට කරගන්නවත්. මොකද තාප්පෙත් තිබුණේ මේ ළඟින්ම වගේ තමයි අඩි 10 වගේ පරතරයක් විතරයි තිබුණේ බිත්තියයි. කියන්නේ ගෙදර බිත්තියේ ඉඳන් තාප්පෙට. ඉතින් ඒ හින්දා අපිට ලොකුවට එහාට මෙහාට කරගන්නත් බැරි වුණා. ඒ කියන්නේ එහෙම කරනවා නම් නිකන්ම ඉතින් කඩලා ආපහු හදනවා. කියන්නේ ඒක සෑහෙන වියදම් යන වැඩක්. ඒ හින්දා අපි අර තියෙන ප්‍රධාන දෝෂ ටික निराකරණය කරලා දුන්නා. ඉතින් මෙතන මේ විදිහට කිචන් එකේ තිබුණු බාත්රූම් එක අපි වයඹ. ඒ කියන්නේ බාත්රූම් එක හොඳම වයඹ සහ ගිනි කොන. ඉතින් මේ වයඹ සහ ගිනි කොන පැතිවලට টয়ලට් බාත්රූම් දාන නිසා අපි ඒක මෙතන බාත්රූම් එක දැන් මෙතන වයඹ තියෙන්නේ ඩයිනින් එක. දැන් ඩයිනින් කියන්නේ කෑම කන කාමරේ. ඉතින් කෑම කන්න කාමරේම මේ টয়ලට් එකක් දාන එක ඒක ප්‍රායෝගික නෑනේ. කාලා එතනම ගියාම පොඩි අපිරියගතියක් වෙනවා. කියන්නේ
කන ගමන් ඉද්දි පොඩ්ඩක් අර තපස් ගාලා මේ වැටෙන සද්දයක් වගේ ඇහෙන්න පුළුවන් නේ. ඉඳ මේ ඒක හරියන්නේ නැහැ. එතන මේ බාත්රූම් දාන්න බෑ. අපි ඊට පස්සේ ඒක බාත්රූම් එක මේ මෙන්න මෙතෙන්ට අරන් ගියා. අඩි 10ක් විතර පරතරයක් තියෙන නින්දා. එතන අඩි 10යි. ඉතින් සාමාන්‍යයෙන් ඊසාන ජලය සම්බන්ධ දේවල් දාන්නත් පුළුවන්. ඉතින් අපි මෙතන ඊසානේ මෙන්න මේ හරිය මෙහෙමම පොකුණක් දැම්මා. මාළු ඉන්න. මාළු දාලා පොකුණක් හදන්න කිව්වා. ප්ලෑන් එකට අපි ඒක දැම්මා. ඊට පස්සේ ඊසානේ ටැප් 5ක් විතර දාන්න කිව්වා. මොකද ටැප් එකක් සාමාන්‍යයෙන් ඊසානට වගේ දානවා සුබ දෙයක් වෙනවා. ඉතින් ඒ වගේ ටැප් 5ක් විතර දැම්මා. එතකොට 5 ගුණයකින් සුබ වෙනවා. ඒ වගේම වයඹ තමයි ඉතින් මේ කියන්නේ කිසිම දෙයක් නැති නිස් මොකක්ද මගේ හිස් ටිකන් දිශාවක් විදියට වගේ තමයි සලකන්නේ. ඉතින් ඒ හින්දා අපි වයඹට මේ එතන টয়ලට් වල එකයි ඒ කියන්නේ ගලි දාලා මේ බටලයින් දාලා වයඹට টয়ලට් වලවල් දෙකක්ම දැම්මා. ඒ කියන්නේ එක වලට ඕන මේ සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මෙතන টয়ලට් එකේ එකයි මෙහි টয়ලට් එකේ එකයි දෙකම වලවල් දෙකක් විදිහට දැම්මා. එතකොට ඒක සුබ දෙයක් නිසා ඒ කියන්නේ ඒක සුබ වැඩි වෙනවා දෙකේ. මීටරේ ඒ කියන්නේ ස්විච් බෝඩ් එක එළියේ අර කරන්ට් එක එන මීටරේ ඒක තිබුණේ නිරිත පැත්තෙන්. ඒ කියන්නේ පාර මෙහෙන් තිබුණේ පාර යටින්. ඉතින් එහෙම මෙන්න මේ හරිය වගේ තමයි තිබුණේ. කියන්නේ නිරිත මුල් එක ගොඩක්ම අසුබයි. අපි ඒක අරන් යන්න කිව්වා ගිනි කොන මුල්ලට. ගිනි කොන මුල්ලට টয়ලට් එක බාත්රූම් එක තියෙන. ඉතින් බාත්රූම් එකේ මේකතර මේ ගොඩක් AC හැම දාලා හැම මේ තියෙනවා. තවත් මේ ඉස්සරහා සාමාන්‍යයෙන් 20ක් විතර තියෙනවා. ඒකේ අර වීමෝලක් වගේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා මේ එයාලා ගෙදරට 3 phase line එකක් අරන් තිබුණේ. දන්නවනේ 3 phase panel board එක ගොඩක් ලොකුයි. ඉතින් ඒක අපි මේ දැම්මා දැනට ඒක අර වීමෝල දාගත්තට පස්සේ මොකක් හරි කරගනි. එතකොට අපි ඒක දැම්මා බාත්රූම් එක ඇතුළට. දැන් සාමාන්‍ය නානා ඉදි වගේ කරන්ට් එක ගියොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට කියන්නේ ඒ ගෙදර නිවසේ මිනිස්සුන්ට කරන්ට් එක ගියොත් එහෙම පැනල් බෝඩ් එක ඇරියා ඒ ගියපු එක බැලුවා දැන් ටිප් වුණොත් වගේ ඒක අපි බලාගත්ත හැකි. කිසි අවුලක් නැහැ. නැත්තම් නාන ගමන් ඉදී කරන්ට් එක ගියොත් අපිට වෙන කාට හරි කතා කරන්න වෙනවා. එහෙමම. ඒ ප්‍රශ්නේ මේ ගෙදර නැහැ. ඉතින් එයාලට ඒ ගොඩක් පහසුවක් වෙන්න ඇති අපිට කියලා මේ වැඩේ කරගත්ත හින්දා මේ වගේ උපදෙස් මම හිතන්නේ කිසිම මේ තැනක කිසිම මාධ්‍යක කිසිම කෙනෙක් ප්‍රසිද්ධිය මේ වගේ උපදෙස් දෙන්නේ නැහැ. මෙයාලගේ ලිඳක් තිබුණා නැගෙනහිර පැත්තේ. ඉතින් නැගෙනහිර එච්චරම සුබ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගෙදර ගෘහ මූලිකයට මොකද එයා ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා තිබි හිටියේ. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඒ හින්දා ඉතින් අපි මේ ලිඳ කට වහලා සම්පූර්ණම සීල් කරනවා. සීල් කරලා අපි බටේ ගන්න කිව්වා මේ මෙහෙම ඊසාන පැත්තට බර වෙන්න. එතකොට ඊසානෙන් තමයි වතුර එන්නේ ලිඳ වහලා තියෙන්නේ. එතකොට අපිට ඒකත් දැන් සුබ වෙලා තියෙනවා ඊසානෙන් තමයි එතකොට යාලා වතුර ගන්නෙ. හරි. ඒ පොකුණක් තියෙනවා දැන් මම හිතන්නේ ඔයාලට වඩා තේරෙන්නේ නැති. ඔයාලට ඒ වගේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම මේ දවස්වල වාස්තු විද්‍යාව ගැන පොතක් ලියන ගමන් ඉන්නේ. අපි ඒක දැන් ලිව්ව ගමන් මේ ඔයාලට නොමිලේ ගම දාන්න කමෙන්ට් වල දාන්න. මොකද ලබන සතිය වැඩි වෙනවා. මේ පොත නිවසටම ඩෙලිවරි කරනවා නොමිලේ. ඉතින් ඒකේ මේ පොඩි කරුණු ටිකක් මම මේ කියන්න. ඒ වගේ දේවල් වලින් ඔයාලට සතුටින් සෞභාග්‍යමත්ව ඉන්න උකහාගනි කියලා මම හිතනවා. කරුණු වශයෙන් මම දාලා තියෙන්නේ තේරෙන්න. මේකේ අපි පොඩි කරුණු ටිකක් මම ඔයාලට දැනට කියන්න. ඔයාගේ පොත කියන්නේ කරුණු 400ක් තියෙනවා. 400න් එතන පොඩි ගාණක් අපි දැනට බලමු. තව මේ ටයිප් එකේ තියෙන්නේ. කියන්නේ ටයිපින් කරලා PDF එක තියෙන්නේ. තාම මේ print කරේ නැහැ. මේ ඒ හින්දා පැල තොරලතා ආදී පරිසරය මෙන්ම මිනිසාත නගා සිටුවත් ශක්තිමත් කරයි. එමෙන්ම ශක්තිය ජනනය කිරීමට අවශ්‍ය ජවය සපයයි.
දැව වර්ධනය මූර්තිමත් කරයි. ජීවමය සජීවී පෙනුමක් ලබා දෙයි. ඔබගේ ස්ථානයේ වාණිජමය වටිනාකමක් ඇති කාමරවල පැලෑටි සහිත පෝච්චි තබන්න. ඉතින් ඔයාලට පුළුවන් වාණිජමය වටිනාකම එක වැඩ කරන තැන්වල සමහරවල් ගරාජ් එකක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝටලයක් ඒ වගේ නැත්නම් ඔයාගේ ඔෆිස් කාමරේ වෙන්න පුළුවන්. ඒ වගේ කාමරේ පැලෑටි වලින් පුරවන්න. පැලෑටි වැඩි වෙන තරමට ඔයාලට සුබ වෙයි. අනිත් එක තමයි හොඳින් සැකසූ අස්පස් කළ මේසය පැහැදිලි චින්තාවගෙන හැර දක්වයි. එසේම නිර්මාණාත්මක භාවය සහ මූල්‍ය ශක්තිය ලබා දී. නිමසේ ඇති මේස පරිගණකය ටෙලිෆෝනයේ තැබීමට හෝ ලිවීමට කටයුතු සඳහා භාවිත කෙරේ. කවර කරුණක් උදෙසා වුවද මේසය ඉතා ප්‍රවේශම්කාරී ලෙස භාවිත කළ යුතු වේ. කියන්නේ මේසය සාමාන්‍යයෙන් හැඩි කරන්නේ නැතුව පිළිවෙලට තියන්න කියලා තියෙන්නේ. නැත්නම් ඒක මේ එක අපිළිවෙල කියන්නේ අසුබ දෙයක් විදිහට තමයි වාස්තු විද්‍යාවේ සලකන්නේ. කියන්නේ දැන් මාත් ඒක ඇත්තම කියන්නේ ඇත්ත කියලා ඔප්පුණා. මොකද මේ මම මේ ළඟදී එහෙම මේසේ එක එක ජරාවල් තියලා එක එක කුණු ගොඩවල් මේ තියලා අම්මගේ ගුටි ගෑවා. ඉතින් මේ ඒක අසුබ විදිහට තමයි සලකන්නේ. කොසෝ ඉදල් අසුබ ලකුණු දක්වයි. කුණු ඉවත් කිරීම සඳහා මෙවැනි උපකරණ ඔබගේ දර්ශන පතෙන් ඈත් කර තබන්න. එසේම ඒවා උඩු යටිකුරු කර තබන්න. මේ මගින් පෞලේ ජීවිත චක්‍රය අතුගෑවි යාමේ තත්වයෙන් මග හැරේ. හරිද? ඒ කියන්නේ කොස්සු දල් අනිත් පැත්ත හරවලා තියන්න කියලා තියෙන්නේ. මේකේ මේ කියන්නේ අපි හිතනවට වඩා වාස්තු විද්‍යානුකූලව බලනවට වඩා 아무තු දෙයක් තමයි මේකේ ගැබ් වෙලා තියෙන්නේ. හදිස්සි අවස්ථාවකදී නැත්නම් gedara මොකක් හරි කලබලකාරී අවස්ථාවකදී ගහන්න වගේ දෙයකට කොස්සක් භාවිත කරන්න ඉඩ තියෙනවා. ඉදලක් වගේ. එතකොට කොස්සේ කූරු පැත්ත උඩට තිබ්බහම අපිට හයියෙන් කියන්නේ ගහන්න අල්ල ගන්න අමාරුයි හදිස්සියට. දැන් මේ මිට උඩ පැත්තට තිබ්බොත් කෙලින්ම ගත්ත දමල ඇරියා. කොස්සත් එහෙම තමයි. කොස්සෙන් දැන් අපි මෙහෙම ගහද්දී ඒකේ අර මයිල් වගේ තියෙන්නේ කෙඳි ඉඳ අපිට අල්ල ගන්න ටිකක් අමාරුයි. ගහන්න නැත්තම් අර පැත්තෙන් මිට පැත්තෙන් අල්ලලා ගහද්දී හොඳට වදිනවා. ඉතින් ඒක ටිකක් අල්ල ගන්න සතුරාටය අල්ලා ගැනීමේ අපහසු හින්දා අපි ඒක සුබ විදියට කියනවා ඒව උඩ පැත්තට හරවලා තියන්න කියලා. අන්නාසි ගෙඩිය ඔබට වාසනාවන්ත බව රැගෙන එයි. මේසයක් මත දැකීමට තැබිය හැකි ඊට අනර්ග පළතුරක් ලෙස නම් කර හැකි. නියම අන්නාසි ගෙඩියක් නැත්තම් අඹන ලද අන්නාසි ගෙඩියක් හෝ චිත්‍රයක් හෝ උවද දැකීමට සලස්වා දීමට හැකිය. අන්නාසි ගෙඩිය සුබ දෙයක් විදිහට තමයි වාස්තු විද්‍යාවේ සලකන්නේ. ඉතින් අන්නාසි ගෙඩි තැන් වල හැමතැනම මේ තිබ්බනම් හරි නැත්තම් කර්ටන් වලට වුණත් අන්නාසි ගෙඩි තියෙන මේ කර්ටන් එකක් දැම්මොත් ඒ වගේම බිත්ති වල චිත්‍ර හැමතැනම අන්නාසි තිබ්බොත් විශේෂයෙන් ගැට අන්නාසි ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. අපි මේ විදිහට ඒව ගොඩක් දැම්මොත් සෞභාග්‍ය උදා වෙනවා කියලා තමයි කියන්නේ. කරදරකාරී ගතිය හිතේ ආතතිය වගේ දේවල් දුරු වෙනවා කියලා තමයි කියන්නේ. ජලය ධනයේ අනුරූපක ස්වභාවය විහිදාලයි. ඉතින් ඔබ රැවුලක් බාමින් සිටින අතරතුර ජලකරාමේ හැර ජලය අපතේ යවන්නේ නම් ඔබ ජලයට වඩා බොහෝ දේවල් අපතේ යවනවා ඇත. මේක ගැන මම මේ අපතේ වීමක් ගැන සඳහන් කරන්න. ඉතින් මේ ඒක මම හිතන්නේ ඒක ලොකුවට තේරුම් කරන්න ඕනේ නැහැ. ලොකු දෙයක් නැහැ ඒකේ. ඒ හින්දා මේ ගැන අපි ඊළඟ ගැන කතා කරමු. ඒක ගැන වැඩි හිතන්න එපා. ඒකේ මේ විස්තරේ තියෙනවා මේ පොත අපි බලුවාම මේක ගැන පොත අරගෙන ඔයාලා ඉගෙන කියවන්න. මොකද්ද මේකෙන් කියන්නේ කියලා. ඔබට යම්කිසි ගසක් හෝ පැලයක් නියමාකාරයෙන් නඩත්තු කොට පවත්වා ගැනීමට බැරි නම් ඔබ එම කාර්යයෙන් ඉවත් විය යුතුය. කියන්නේ ගහක් හරියට නඩත්තු කරලා ඒ දේවල් කරගන්න බැරි නම් පරිස්සම් කරගන්න බැරි නම් ඒ දේවල් ඉවත් වෙන්න ඕනි. වියලි මැලවී යාමට ආසන්න ගස් වලින් ඔබගේ මූල්‍ය වර්ධනයට බාධා පමුණුවයි. ඔබ ඔබගේ ගෙවත්ත රැක බලා ගන්න. ගෙවත්ත විසින් ඔබ රැක ගනු ඇත. මේකෙන් කියන්නේ සොනා මාක්කර පැලය. තියුණු උල් හැඩයට ඉහළට නෙරාගිය තුඩු ඇති වැටවල් හෝ කණු ඔබගේ සීමාව ආරක්ෂා කළද එයින් ඔබට
අසුබ ඵල ඇති කරයි. මේ ඔබ යෙදෙන කටයුතු වලදී පාඩු ඇති කරයි. කියන්නේ යෙදෙන කටයුතු වලින් ශනික පාඩු ඇති කරනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් හදිස්සියක් කියලා නිකන් මේ වගේ තුඩු තියෙන පැටක් දාලා හදිස්සියකදී අපිට මොනක් වත්තට පැන ගන්න වෙනවනේ. මොකද එතකොට අපිට මොනක් ඒවා ඇනෙන්න පුළුවන්. මොකද ඔබේ ඒ උල් ඒ දේ වැට ඔබේ පොකේම ඇනෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මේක වාස්තු විද්‍යානුකූලව අසුබයි කියලා තමයි කියන්නේ. ප්‍රායෝගික බව මේකෙ හොඳටම තේරෙන්නේ නැති වාස්තු විද්‍යාවේ. ඉතින් මම හිතන්නේ මේකෙන් ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති. ඒ වගේම තමයි අපි තවත් ඊළඟ වැඩසටහනෙන් තවත් වැදගත් සාහිත්‍යමය දෙයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ ප්‍රශ්න ගැටලු ඒ වගේ දේවල් තියෙනවනම් කමෙන්ට් වල ඔයාලා අහන්න. මම ඕන දෙයකට උත්තර දෙනවා. කමෙන්ට් ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න තිබුණොත් අපි වෙන වැඩසටහනක් වුණත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සැමට සුබ සතියක්. ආයුබෝවන්.